හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මගේ ගාඩන් එක ගම් වතුරට අහු වෙලා ඔක්කොම විනාශ වෙලා ගියා කියලා. දැන් ඉතින් ටිකින් ටික මම මගේ ගාඩන් එක හදන ගමන් ඉන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලා දකින්නේ දැන් මගේ ගාඩන් එකේ තත්ත්වය තමයි. ගම් වතුරට අහු වුණාට පස්සේ මගේ ගාඩන් එකේ ඔයාලා දකින්න ඇතිනේ ගොඩාක් මල් ගස් තිබ්බා. ඒවා ඔක්කොම කුණු වෙලා ගියා. සමහර මල් ගස් නම් ඉතුරු වුණා. ඒවත් ඔක්කොම කප්පාදු කරලා අලුතින් පෝර දාලා ටිකින් ටික මේ ගොඩනගන ගමන් තමයි තියෙන්නේ. දවස් 5ක් වගේ ගම් වතුරට යට වෙලා තිබුණත් මගේ ගාඩන් එකේ තනකොළ ටික නම් මුකුත්ම වෙලා තිබ්බේ නැහැ. මම ඉතින් ඒවා මීට කලින් සැරයක් තනකොළ කපලා පෝර දාලා හැදුවා. ඔයාලා මේ දකින්නෙත් ගාඩන් එකේ තනකොළ කපන දවසක්. ඉතින් හැම මාසෙකටම සැරයක් මම නම් ගාඩන් එකේ තනකොළ කපලා ටිකක් මේක මේන්ටේන් කරනවා. එහෙම තනකොළ කැපුවේ නැත්තම් වෙනත් තනකොළ වර්ග ගොඩාක් මේ තනකොළ වල හැදෙනවා. ඉතින් එතකොට ගලවලා අයින් කරන්න ගියාම හරිම කරදරයි. ඒක නිසා ඉතින් මම මාසෙකට සැරයක් කොහොම හරි තනකොළ කපනවා. ඉතින් මේ ඕගොල්ලන් දකින මේ පිටෝනියා වර්ග, කෝලියාස් වර්ග ගොඩාක් ලොකු මුදලක් වියදම් කරලා ගන්න ඕන ඒවා නෙවෙයි. ඒත් ඉතින් ගාඩන් එකට නම් ඇත්තටම අමුතුම ලස්සනක් ගේනවා. මොකද මල් වලින් පිරෙනවා පිටෝනියා වර්ග. ඉතින් බලන්නකෝ දැන් මේ ඔයාලා දකින්නේ මගේ ගාඩන් එකේ තනකොළ කපලා ඒ ඉතුරු වන රොඩු කොටස්. මම ගොඩක් වෙලාවට මේව නම් විසි කරන්නේ නැහැ. මම ආපහු ඒ කොටස් පෝච්චි වලට පුරවගෙන ඒවත් පොහොරක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් බලන්නකෝ දැන් මේ ඔයාලා දකින්නේ මගේ ගේ ඉස්සරහා තියෙන මල් පෝච්චි ටික. ගම් වතුරට කලින් තිබුණු කීපයකුත් තියෙනවා. ඒවත් දැන් තාමත් දළු දාලා හැදෙන ගමන් තියෙන්නේ. ගොඩාක් දේවල් විනාශ වුණ හින්දා අලුතින් ගොඩක් මල් ගස් එකතු කරගන්න මට වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට බලමු අපි තව. දැනට මම පිටෝනියා ටිකක් එකතු කරගත්තා. තව මම ඇත්තටම සමහර ඒවා එනන් නම දන්නෙත් නැහැ. ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙතන මේ තියෙන කහ පාට පොඩි මල් එක ඔයාලා දන්නවා නම් ඒකේ නම දාන්න. ඒකේ මම නම දන්නේ නැහැ. ඉතින් ඔයාලත් මගේ channel එකත් එක්ක කලින් ඉඳලම එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයාලා දකින්න ඇතිනේ මම කොහොමද ගාඩන් එක කලින් හදලා තිබුණේ කියලා. ඔයාලටත් අදහසක් තියෙනවා නම් මගේ ගාඩන් එකට මොනවද ගැලපෙන මල් වර්ග ඒ ගැන මට අදහසක් කමෙන්ට් එකකින් දාන්න. ඊළඟ වීඩියෝ එක විදිහට මම ඔයාලට මම මොනවද ගාඩන් එකට දාන පෝර වර්ග එතකොට ඒවා දාන්නේ කොහොමද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.